සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ අපි සිරිපාදේ ගිය දවස. අපි උදෙන්ම නැගිටලා රොටිත් හදාගෙන ඒකට හරියන්න රස පොළොස් සම්බලකුත් හදාගත්තා. අම්මා තමයි මේක හැදුවේ. හරිම රසට තිබුණා. අපි උදේ පාන්දර 6ට තමයි මේ අපි පාන්දර 6ට විතර ගෙදරින් ආවට පස්සේ සිරිපාදේ කරුණා කරන්න මුලින්ම පටන් ගන්න තැන ටිකක් දුරට ගියාට පස්සේ සුමන සමන් දෙවියන් වන්දනා කරන්න පුළුවන් විදියට තැනක් තිබුණා. අපි වැඳලා පඳුරු දාලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඉතින් අපිට පල්ලෙහාදී දැක්ක ලස්සන පාලමක් වතුර ගලා යන තැන. අපි මෙතෙන්ට වෙලා චුට්ටක් කළා පරිසරය ලස්සන බලන්න අමතක කළේ නෑ. මේ විදියට අපි පයින් කට්ටියත් එක්කලා ගියා. හරි ටිකක් පාර දුෂ්කරයි නමුත් හරිම ලස්සන පරිසරයක් තමයි. ලස්සන මල්, ලස්සන කුරුල්ලන්ගේ සද්ද මේ වගේ ගොඩාක් දේවල් තිබුණා. ඉතින් අපි මේ විදිහට කට්ටියත් එක්කලා ගියා. කරුණා කරා. ඇත්තටම ඊට පස්සේ අපි උදේ කෑම ගත්තේ ජම්බෝල ගහයට අම්බලම මට මතක විදිහට. ජම්බු ගහයට අම්බලම තියෙන මට හරියට මතක නෑ. කොහොම හරි ඒ අම්බලම පිටිපස්සට ලස්සන දියපාරක් මේ තියෙන එක. හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි. මම දන්නේ මේ විදිහේ වතුර ටිකක් පිරිසිදු වතුර ටිකක් දැක්කම වෙන්නේ නැති මාරම ලස්සන පරිසරයක්. ඉතින් අපි ටිකක් වෙලා වතුරට වෙලා ඉඳලා ලස්සන බලාගෙන හිටියා. හරිම ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන වරණගල අම්බලම ගාව ඒකට කියන්නේ තේග මට මතක නෑ. තේවත් අම්බලම. ඔව්. තේවත් අම්බලම මේ වෙනකොට නම් ටිකක් හොඳටම මහන්සි අවුවත් ඇහැලා නිසා අම්බලමේ ටිකක් වෙලා ඉඳලා අපි යන්න පටන් ගත්තා. ඇත්තටම මේ වගේ දුෂ්කර ගමනක් වුණත් ඉතින් බුදුහාමුදුරන්ගේ වම් සිරිපාදේ වඳින්නනේ අපි යන්නේ. ඉතින් ඒ ගැන මතක කරනකොට මහන්සිය අමතක වෙනවා. ඉතින් අපි කට්ටියත් එක්කලා හෙමින් මේ කැලේ මැදින් ලස්සන ගමනක් තමයි මේ යන්නේ. ඊට පස්සේ අපි සීතගංගොලෙන් නෑවා. සීතගංගොල හරිම සීතලයි. මම ෆස්ට් ටයිම් තමයි මේ විදිහට සීතගංගොලෙන් නෑවේ. ඉතින් මාරම සීතල වතුර ටිකක් තිබ්බේ. ඊට පස්සේ අපි එතනින් ආලා ආයෙත් ගමන යන්න පිටත් වුණා. මේ තියෙන ඉතින් අපි හෙමින් යනවා. සීතගංගොල ගාව පාලමෙන් තමයි ගොඩ වෙන්න තියෙන්නේ. පාලමක් නෑ දැන් තියෙන පොඩි ගල් ටිකක් ඒ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. පාලම හදනවා. ඒ යන අයට පුළුවන් පාලම හදන්න උදව් වෙන්න උඩට අරන් යන්න තියෙන යකඩ කූරු ඒ වගේ දේවල් අරන් යන්න පුළුවන්. අපි කට්ටියත් අරගෙන ගියා. ඊට පස්සේ අපි ආයෙත් අම්බලමක් ගාව ටිකක් නතර වෙලා තවලට කාලා ගිමන් හැරියා. මොකද ඒ වෙලාවේ චුටි වැස්ස නිසා අපි හොඳට ටිකක් නිදාගත්තා කට්ටියත් එක්කම. අපි නංගිලා හොඳටම නිදි. ඊට පස්සේ ඉතින් එතනින් එහා නම් වැස්සේ යන ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ පහුවදා පාන්දර සිරිපාදේ මළුව හොඳටම අපිට පිටපො අම්බලමට පෙනුණා. මෙතනින් තමයි රත්නපුරා පාරයි කුරිට පාරයි එකට එකතු වෙන තැන. ඉතින් උදේ පාන්දර මේ මම හිතන්නේ 4ට විතර ඒකilla අපි සිරිපාද මළුව බැලුවා. උඩ අපි වැස්ස නිසා තමයි අපිට උදේ යන්න බැරි වුණේ. ඊපස්සේ මෙතන තියෙන පල්ලෙහා එතන අම්බලම් පල්ලෙහා තියෙන කඩෙන් අපි උදේ කෑම ගත්තා. මේ වෙලාවෙ හොඳටම සීතලයි අපිට. මොකද උදේ වරුව නිසා. ඊට පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. අම්බලම් ගාව ඉඳලා උඩට ටිකක් වෙහි පොදේ වගේ තිබුණා. ඒ වුණාට වැස්ස ගණන් ගන්න නැතුව ගියා. ඉතින් කලින් දවසේ හොඳටම තෙමිලා හිටපු නිසා වැස්ස හුරු වෙලා වගේ. ඊට පස්සේ අපි ඔහම යනකොට ටිකක් දුරට ගියා. පඩි නැගලා තමයි යන්න තිබුණේ. ඊට පස්සේ එතනින් ආයෙ තිබුණා සුමන සමන්දේව ප්‍රතිමාවක්, බුද්ධ ප්‍රතිමාවක් ඒ වගේ. ඉතින් අපි එතන පන්සල් අරගෙන උදේ වරුව මොකද ඊයේ පන්සල් ගත්තේ ඊයේ දවස් වන්දනා කරන්න පටන් ගන්නකොටනේ. ඉතින් අද දවසෙත් ගමන ආරම්භ කරන්න ඕන නිසා අපි පන්සල් අරගෙන ඒ ටික කළා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ඉතින් පොලිමේ ඉන්න ඕනා මට මතක විදිහට නම්
මතක නෑ මට අහස් ගාව ඊට පල්ලෙහා තියෙන ටිකේ ඉඳන්ම අපි ටිකක් පොලිමේ තමයි ඉන්න උනේ. එතකොට ඒකත් හොඳයි කතිය. මොකද එතකොට අපිට මහන්සිය දැනෙන්නේ එක පඩියක් ඉඳලා ටිකක් වෙලා ගියා එක පඩියක් ඉන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට හිටියා. හෙමින් තමයි ඒ ටික අපිට කරුණා කරන්න උනේ. මේ පේනවනේ පොලිම ටිකක් තියෙනවා වටේ. ලස්සන බල ඉතින් අපි ටිකක් වෙලා හිටියා. ඔය තියෙන උඩට එනකම්ම පොලිම චුට්ටක් වෙලා ඉන්නවා. ආයි යනවා. මේ විදිහට තමයි අපිට යන්න තිබුණේ. මොකද දෙපැත්තෙම පාරවල් වලින් එන අය ගන්න වෙලාවට. ඔය තියෙන අපිත් එක්ක ගියපු කට්ටිය තමයි ඔය ඉන්නේ. ඉතින් මල්ලා ටික. ඊපස්සේ අපි මේ විදිහට යනවා. ලස්සනට පරිසරය පේනවා, කඳු පේනවා, මේදුමෙන් වැහෙනවා මේ හැමදේම. මම බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා ඒ ළඟම යනකොට පාරන්ති වෙච්ච මල් ටිකක් කඩාගත්තා. මොකද මල් අරන් යන්න බෑ. යන්න ගියේ නෑ අපි අරන් ගිහලා ගියත් පූජා කරන්න වෙන්නේ නැති නිසා අපිට ගෙදරින් අරන් යන්නේවා. ලස්සන මල් අරගයක් හම්බුණා. මම කලින් දැකලා නැති විදිහේ මල් තිබුණා. එක කහ පාට මලක් තිබුණා. තනිකර පෙත්තක් විතරයි තියෙන්නේ. අනේ මන්ද කොහෙවත් දැකලා නැහැ. මේවා කැලේට විතරක් වෙන්නේ ඇයි කියලාත් වෙලාවකට හිතෙනවා. ඒ තරම් ලස්සන මල් වර්ග ටිකක් තිබුණේ. එක ඉස්සරහට යන්න ලස්සන මල් හම්බෙනවා. ඉතින් මම හැම එකෙම චුට්ට කඩාගත්තා. අම්මටත් දුන්නා, නංගිටත් දුන්නා. ඉතින් අපි පූජා කරන්නත් ඕන. ඉතින් උච්චර දුර ගිහලා මලක් පූජා කරේ නැත්තම් වැඩකුත් නැහැ. ඒ නිසා ඔය මං කිව්වේ චුට්ට තමයි යන්න තියෙන. එක පඩියක් යනවා, තව පඩියක් යන්න නැතුව ඉන්නවා. දැන් නම් පාළුවට ගොඩාක් ලං වෙලා ඔය පේන්නේ මළුව. දැන් ඉතින් මළුව ගාවට වෙලා තමයි අපිට ඉන්න තියෙන්නේ. හරිම හිමින් තමයි යන්නේ ටිකත්. ඊපස්සේ ඉතින් අපි වැන්දා මම මළුවේදී නම් වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ඒක තහනම් එම කරන එක හරිත් නැහැ. ඊපස්සේ මේ වැන්දලා අපි ආපහුම එනවා. හැබැයි යනවට වඩා එනකොට නම් මාසිය මට අඩුවෙන් තමයි දැනුනේ. මොකද පඩි බෑගෙන එන්නත් තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති. ප්‍රීතිවම පහළට ආවා. ඇත්තටම සෙනග හිටපු දවසක් ටිකක් මළුවේ දා. මොකද අපි අන්තිම හරියනේ මේ යන්නේ. ඒ නිසා වෙන්නේ නැති. වැඩි වෙලා අපිට මළුවේ ඉන්න බැරුණා. අපි පන්සල් අරන් ඒ ටික කරලා ගන්ටාර ගහලා අපි ආවා. ඔය තියෙන එතකොටත් මේදුම තියනවා එනකොට පහළටත් එනකොට අර මං හිතන්නේ යනකොට වඩා රත්නපාරෙන් කුරුවිට රත්නපාර යනවට වඩා එනකොට එන සෙනඟ අඩුයි. මොකද මට හිතෙන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් මහන්සි අරගත්තා. ඔය ඉන්නේ කට්ටිය අපේ කට්ටිය තමයි. සින්දු කියලා මහන්සි අරිනවා නටනවා. එක දිගටම යනකොටත් මහන්සියනේ ඉතින් කට්ටියට. ඒ නිසා. ඔහොම තමයි ඉතින්. ඇත්තටම සිරිපාදේ කියන්නේ ශ්‍රීපාදය අපිට වඳින්න ඕනෙම තැනක් මට හිතෙන්නේ. මොකද බුදුහාමුදුරන්ගේ වම් සිරිපතල තියෙන්නේ. සිරිපතල වන්දනාමාන කරන්න ගමන හරිම දුෂ්කර වුණාට මං හිතන්නේ අපි හැමෝටම අපි හැමෝටම සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. මේ තියෙන්නේ අපි රෑ එනකොට හොඳටම සෙනඟ අඩුවෙත් අපි රෑ අපි පාන්දර 2:00 3 විතර යනකොට ගෙදරට එන්න පුළුවන් වුණා අපිට. ඉතින් මොනතරම් දුෂ්කර අමාරු ගමනක් වුණත් අප මහා සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ වම් සිරිපතල වන්දනාමාන කරන්න අපිට පුළුවන් වුණා. අපි විශ්වාස කරන අපිට සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණා කියලා. හැමෝදේටම ගොඩාක් ස්තුතියි.